ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ සීබ්‍ර මාළුන්ගේ බඩ තිබ්බහම ඔයාලා පැටව ගන්න නැද මොනවද දන්නේ නැහැ. ඉතින් එතකොට යාලා බිත්තර දාලා එයාලා මේවා කනවා. ඉතින් ඒකටත් මම පොඩි විසඳුමක් කියලා දෙන්නම්. ඉතින් මේ සීබ්‍ර මාළුවගේ බඩ ඇවිල්ලා දවස් 3-4ක් පමණ බඩ තියනවා නම් ඔයා වෙනම ටැංකියකට දාලා ඒ ටැංකියේ මේ හැඩයට ඒ කියන්නේ ඇංගල් විදියට ඔයා නෙට් එකක් එල්ලන්න ඕනේ ටැංකියේ උඩින් වතුර ගෑවෙන විදියට. ඉතින් ඊට පස්සේ ඔයා නෙට් එකට උඩින් සීබ්‍ර මාළු හොඳ ශක්තිමත් පිරිමි සතෙක් වගේම ගෑනු සතෙක් දාන්න ඕනේ. බඩ තියෙන ගෑනු සතා දාන්න ඕනේ. ඊට පස්සේ එයාලා දාන බිත්තර ඒ නෙට් එකෙන් පල්ලෙහාට වැටෙනවා. ඉතින් ඊට පස්සේ දවස් 3-4ක් පමණ යනකොට බිත්තර වලින් පැටව එනවා. ඔයාලට බිත්තර ආරක්ෂා කරගන්න මෙතඩින් බ්ලූ, සේෆ් කෙයා බ්ලූ වගේ බෙහෙත් වර්ග යූස් කරන්න පුළුවන්. මුලින්ම මේ පැටවුන්ට දවසක් පමණ එයාලගේ බඩේ තියෙන බිත්තරේ සාරයෙන් ඉන්න පුළුවන්. ඊට පස්සේ එයාලට අපි බිත්තර කහමද වතුරේ දිය කරලා පෙරලා වගේ ටිකක් වතුරට දාන්න පුළුවන් ටික ටික. එහෙම තමයි වෙන්නේ. මෙයාලා කෑම කන සයිස් එකට ආවට පස්සේ ඔයා බිත්තර කහමදයක් පෙනේරකින් හොඳට හලාගෙන කුඩු කරගෙන ඒකට ඔයා මාළුන්ට දෙන පැලට් එක හොඳට කුඩු කරලා කලවම් කරලා පැය 2-3ක් වේලෙන්න තියලා ඒ කෑමක දෙන්න පුළුවන් මාළුවා ටිකක් ලොකු වුණාට පස්සේ. එහෙම තමයි ඉතින් වැඩේ වෙන්නේ.